ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තිබෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමියනි. අද දින මේ විවාදයේ අතරතුර පොඩි අදහස් දැක්වීම පොඩි කාලයක් ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මම දැක්කා අද දිනය පුරා පුවත්පත් ගණනාවක පෙරේදා දිනේ මම පාර්ලිමේන්තුවේ කරන ලද කතාව සම්බන්ධයෙන් වැරදි පුවත් මවලා තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සම්බන්ධව. මම මේ කරන හැම ප්‍රකාශයක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක වෛරයෙන්වත් ඒ ඉන්න නිලධාරීන් එක්ක වෛරයෙන්වත් නෙමෙයි. මේක යහමගට ගන්න පුළුවන් ආකාරයට ගරු අමාත්‍යවරයාට යම්කිසි සහයෝගයක් දක්වන තොරතුරු ලබා දීම තමයි කරන්නේ. එදා මම කිව්වා දේශබන්දු හිටපු දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යම් කිසි ගෙවීමක් කරනවා කියන එක. ඊ ප්‍රකාශයක් කරලා තිබුණා එතුමන්ලා එහෙම ගෙවීමක් කරන්නේ නැහැ, කරලා නැහැ, එහෙම තීන්දුව తీරන අරගෙන නැහැ කියලා. මම මේ ක්‍රිකට් ආයතනය කරපු වංචා දූෂණ සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ ඇති තරම් කතා කරා. සභාගත කරලා තියෙනවා. මම අද එතුමාලා ඊයේ මාධ්‍ය තුලට හෙළි කරලා තියෙනවා එහෙම ගෙවීමක් කළා නැහැ, එහෙම තීන්දුවක් කරන්නේ නැහැ කියලා. මම අද අදාළ විධායක කමිටු වාර්තාව ඔවුන් තීන්දුව తీරන ගත විධායක කමිටු වාර්තාව 2021 ජූලි මාස 30 වෙනි දින වත්මන් උපසභාපතිතුමාගේ සභාපතිත්වයේ දරන නවලෝක රෝහලේදී පවත්වපු විධායක කමිටු වාර්තාව මම සභාගත කරනවා. ඒක තියෙනවා මේ විදියට. Advisor to the security consultant, the executive committee decided to appoint Desabandhu Tennakon, Senior Deputy Inspector General in Sri Lanka, in charge of the Western Province, to the position of advisor to the Security Council of Sri Lanka Cricket on the below terms and conditions. 2 years contract, effect from 16th August 2021, allowance 150,000 per month, fuel allowance 2 litres per month, 200 litres per month, mobile allowance 5,000 per month, laptop, mobile phone, medical insurance. එතකොට මම එතුමන්ලගේ මේ එක්ස්කෝ එකේ වාර්තාව සභාගත කරනවා. මම හිතනවා මාධ්‍යවලට මේක රුකුලක් වෙයි. මොකද බොරු කියලා මේ රටේ ජනතාව රවට්ටලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තව දුරටත් ඉදිරියට යන්න කටයුතු කරනවා. මෙන්න මේ අවශ්‍ය කරුණු කාරණා ටික හෙළි දක්වන නිසා ඊට පැහැදිලිව කියනවා අපිට මේ මොහොතේ පැහැදිලි වත්මන් ආණ්ඩුව ඉදිරි දින කීපය තුළ නැත මාර්තු 31 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට මේ චෝදනා ලැබ තියෙන කණ්ඩායමට ඉදිරිපත් වීම අත්හිටුවීමට කිසිදු සූදානමක් නැහැ. ඇමතිවරයාගේ ප්‍රකාශ තුලින් ඒක පැහැදිලි. අපි රටේ ජනතාවට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය දක්වන පිරිසට කියනවා අපිට වත්මන් ආණ්ඩුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ කල්ලිය මේ කණ්ඩායම මේ දූෂිත වලල්ලට වත්මන් ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ඍජුවම මන්ත්‍රීතුමා තව මිනිත්තුවක කාලයක් තිබෙනවා. අවසන් කරනවා. ඒ නිසා අපි මේක මේ රටේ අධිකරණයට ගොස් රටේ ජනතාවට මේ රටේ අධිකරණයට ගොස් ඒක විසඳ ගන්න. මේ රටේ ජනතාවට සාධාරණීට කරලා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණාව රටට කියන. ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් මහත්තුමාට මේ ලබා දීපු මුදල්, මේ ලබා දීපු සම්පත් ලබා දුන්නේ නැහැ කියලා කියනවා නම් ක්‍රිකට් ආයතනය ඒක අපිට අදාළ නැහැ. දුන්නද නැද්ද කියලා. හැබැයි අපි කියනවා මෙන්න මේ විධායක සභාව සම්මත කරගත්, විධායක සභාව අනුමත කරගත්ත වාර්තාවේ පිටපතක් තමයි අපි සභාගත කරන්නේ. ඒ නිසා අපි පහුගිය කාල සීමාව තුළ ගරු සභාපතිතුමියනි පෙන්වුවා මේ රටේ රංගන ශිල්පිනියන් අරන් ගිහිල්ලා T20 World Cup වල යෝගි දාපු විදිය. ඒ වගේම මේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල මුද්‍රාව, නිල ලිපි ශීර්ෂය භාවිතා කරමින් වීසා ලබා දීලා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ අවශ්‍ය වටපිටාව හදාලා දීලි වෙලා ක්‍රිකට් ආයතනයේ සමහර ඇතමුන් තමන්ගේ සාක්කුවට මුදල් දාගත් විදිහ අහිංසක මිනිස්සු පාවිච්චි කරමින් ඉතින් මේ වගේ වංචා දූෂණ කරලා තවදුරට අපි මේ කතා කරන එක වහන්න උත්සාහ කරනවා නම් අපි එහෙම ලේසියෙන්ම වහන්න සූදානම් වෙන්න එපා. එක YouTube channel
චැනල් වලට දීලා අපිට මේ ෂොට් එක දෙන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒවට අපි 7-5කට ගණන් ගන්න නැහැ. අපි එහෙම චෝදනා තියෙනවා නම් අපිට එහෙම මොන හරි ඔප්පු කළ හැකි අපිට චෝදනා කළ හැකි දේවල් තියෙනවා නම් අපි මේ වගේ විවෘතව කතා කරන්නේ නැහැ ගරු සභාපතිතුමිය. ඒ නිසා අපි කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දැන් මේ රටේ ක්‍රීඩාව හදන්න ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව උන්නතිය වෙනුවෙන් ප්‍රගතිශීලී වෙන යෝජනා ගෙනන නම් අපි ඒකඟතාවය තියෙනවා. හැබැයි ඒක නෙමෙයි කරන්නේ. දැන් මම අද කතා කරාම මේ ටික මම අද එළියේ කතා කරා නම් මොකද්ද කරන්නේ ගිහිල්ලා නඩුවක් දානද මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ගෙවන ඔවුන්ට මේ අපි කරන ප්‍රකාශ හරහා අපහසු නැහැ කියලා නඩු කීපයක් දාලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මිලියන ගාණක් වීදම් කරන නඩු වලට අපි ඒවට බය නැහැ. අපි අධිකරණයට ගිහිල්ලා ඒ අවශ්‍ය කරුණු දැක්වීම කළේවිලා ඒ සාධාරණීය වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම වෙනවා. හැබැයි මේ වෙනුවෙන් අපිට කනගාටුව තියෙන මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම කියන ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලට මම වගකීමෙන් කියන පහුගිය ක්‍රීඩා අමාත්‍යාංශ විවාදයේ වෙලාවේ මේ කරපු කතාවට පිළිතුරු කතා විපක්ෂයේ යම් කිසි චෝදනාවක් නැගුවම ආණ්ඩු පක්ෂයෙන් ඒකට පිළිතුරු කතාවක් දෙන්න හරි නැත්නම් පැහැදිලික අපි දැක්ක විපක්ෂයේ മന്ത്രിවරු දෙන්නේ එකම කතාව කොලේක ලියලා දීපු එකම කතාව මේ පාර්ලිමේන්තුවේ කියනවා. ඉතින් අපිට පැහැදිලි මේ වත්මන් පාර්ලිමේන්තුවේ මීට පෙර පාර්ලිමේන්තුවේ බොහෝ മന്ത്രിවරු ගණනාවක් සම්මිසිල්ල මහත්තයාගේ ලයිස්තු ඉදගෙන පඩි අරගෙන මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ තමන්ගේ පාර්ලිමේන්තු කතා හරහා ඒ හයිය ලබා දුන්නා. හැබැයි මේ മന്ത്രിවරු සියලු දෙනාද ගෙදර. ඒ മന്ത്രിවරුන්ට මේ රටේ ජනතාව සාධාරණීය ඉටු කරා. මේ රටේ ජනතාව ඒක තේරුම් ගත්තා. මං කියනවා වත්මන් മന്ത്രിවරුන්ටත් සුජීව ගොඩලියද්ද මහත්තයාගේ account එකෙන් කීයක් කරලා ලැබිලේ දෙන එක අඩුම ගානේ මොලේ ඇතුව දෙන්නම එක කියවන්නේ නැතුව පොඩ වෙනස් කරලා කියවන්නකෝ. මේ රටේ හරක් නෙමෙයිනේ මේක මාධ්‍ය තුල දැක්කම දෙන්න එකම කතාව එක පේලියක් කරන්න නැතුව කියනවා. නිසා මේ ක්‍රිකට් ආයතනයේ සල්ලි වලට මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා නම් කරුණාකරලා ඒක නවත්තගෙන මේ රටේ ජනතාව ඊට වැඩිය ප්‍රබලයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තිබිච්ච බල පරාක්‍රමය බිඳලා මේ රටේ පාලන බලය වෙනස් කරන්න පුළුවන් රට ආදරය කරන මිනිස්සු ටිකක් ඉන්න එකේ මං හිතන්නේ ශම්මිසිල්ල ඇතුළු මේ ක්‍රිකට් ආයතනය වෙනස් කරන්න මේ රටේ ජනතාවට කොන්දක් නැහැ කියලා හිතන්න එපා කියන එක මතක් කරනවා. ඒ වගේම මං අවසාන කාරණා විදියට කියනවා මං එදා කිව්වේ නැහැ මේක කියනවා. මේ රටේ ක්‍රීඩා ඇමතිවරු මම මෙතන මම දැක්ක නාමල් රාජපක්ෂ මහත්තයාත් ඉන්නවා. වත්මන් ආණ්ඩුවේ අපේ අහගෙන ඉන්නවා අග්‍රාමාත්‍යතුමිය ඇතුළු කැබිනට් මණ්ඩල ඉල්ලීමක් කරනවා. මේ රටේ ක්‍රීඩාව හදන්න මේ අමතර කාලයත් එක්ක තව මිනිත්තු දෙකක් තිබෙනවා. මම අවසන් කරනවා මේ සභාපතිතුමනි බොහොම ස්තුතියි කාර්යය ලබා දීම. මම කියනවා චෝදනා කරනවා මම පහුගිය දවසක ක්‍රීඩා අමාත්‍යාංශය අපේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ නිල කාමරේ ඇඳක් දාගෙන සුර සැප විඳින අමාත්‍යවරු තමයි පහුගිය කාලේ හැදුනේ. ගරු එමෙතුමා ඇඳක් තියෙනවා. මම දන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ ඇමතුමාගේ කාමරේට ඇඳක් මොකටද කියලා. වත්මන් ඇමතුමා ඉන්නේගේ ඇඳ අයින් කරලා දාන්නේ නැහැ. හොඳ සුකෝභෝගී ඇඳක් දාගෙන තමයි. ඉතින් ඒ නිසා ඇමතිවරයාගේ ඉඳලා නිලධාරී මණ්ඩලයේ මේ දූෂිත වලල්ලෙන් පෝෂණය වෙනවා. මම වත්මන් ක්‍රීඩා ඇමතුමා ගැන ගෞරවයක් තිබ්බා මේ දූෂිත වලල්ලෙන් ඈත් වෙලා යමක් කරයි කියලා. එතුමාගේ ප්‍රකාශයන් හැසිරීම හරහා එතුමා කිසිදු පියවරක් ගන්නෙ නැහැ. නිසා අපි ගරු අධිකරණය හරහා මේ රටේ ජනතාවට සාධාරණ ඉටු කළ දෙන කටයුතු කරනවා කියමින් නිසා පත්තරවල දාලා ක්‍රිකට් ආයතනය බේරෙන්න හදනවා නම් මේවා බොරු කියලා මේ සියලු තොරතුරු එක තමයි අපි කතා කරන නිසා මේ සභාගත කරන ලියවිල්ල මම හිතන්නේ මේ රටේ ජනතාව සියලු දෙනාට දැක ගන්න පුළුවන් වෙයි. මේ පහුගිය කාලේ දේශපන්දු මහත්තයත් රජයේ සේවකයෙක් විදියට ඉඳගෙන මේ ක්‍රිකට් ආයතනින් පඩිගත්තේ කොහොමද? ඒ නිසා මේකේ අපරාධ චෝදනාවක් කියනවා. අපරාධ නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය සියලු සාක්ෂි තියෙනවා. ඒ අනුව ඉදිරි පියවර ගන්න පොලිස් පත්තුමා කටයුතු කරා කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.